ලේකම්තුමනි, සහකාර ලේකම්තුමනි, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරන සියලුම නිලධාරී මහත්ම මහත්මීනි, හස්ති සෛල සාහිත්‍ය හරසර වෙතින් සහතිකපත් ලබන ජයග්‍රාහී පාසල් දරුවනි, ඔවුන් කැටුව පැමිණි ගුරුවරුනි, දෙමව්පියනි. අද දින මේ වැඩසටහනෙහි රසවින්දනය වෙනුවෙන් ඉදිරිපත් කරන මේ විශේෂාංගයට විශේෂයෙන් අපට ආරාධනා කළ කුරුණෑගල දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී අපේ බණ්ඩාර සහෝදරයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා සාහිත්‍ය කලාවේ වටිනාකම. පසුගිය ආපදා සමයේ අප විසින් රැස් කළ සියලු භෞතික සම්පත් එක සැනින් අපිට අහිමි වෙනකොට ශේෂ වුණු ජීවිත රැක ගන්නට අවශ්‍ය වුණේ සහකම්පනය ඇති මිනිසුන්. සහකම්පනය කියන්නේ අනෙකාගේ දුක මගේ දුක වීම. ඒ සහකම්පනය ඇති හදවත් නිර්මාණ සාහිත්‍ය කලාවට බිහි කරන්න පුළුවන්. ආදි මුතුන් මිත්තන් පවා ඉතා හොඳින් දැන හඳුනා ගන්නවා. අප වෙත ගුවන් විදුලිය රූපවාහිනිය පරිගණක ජංගම දුරකථනයේ පැමිණීමට පෙර අපේ සමාජයේ ප්‍රබල සංනිවේදන මාධ්‍ය වුණේ ජන කවිය හා ජන කතාව බව. මේ සාහිත්‍යාංග දෙකෙහි සුසංයෝගයෙන් තමයි ජන නාට්‍ය කලාව බිහි වෙන්නේ. සොකරි කෝලම් නාඩගම් තුලින් ගැමි රංගන ශිල්පියා හරි අපූර්වට අපේ මනුෂ්‍යත්වය උපමට්ටම් කළා. 2025 මේ සාහිත්‍ය වලට අපි අද රැගෙන එන්නේ මීට වසර 100කට පිට. ඒ කියන්නේ 1925ට පෙර ජන රංග මඩලේ රංග දැක්වූ ඒ ජන නාට්‍යවල ඇති ගී රසය කාලයේ වෙලිතලාවෙන් සැඟවී ගියත් මේ අපූර්ව කලාකෘති අදටත් අපේ රස භාව පෝෂණය කරනවා. වර්තමානිකයන්ට සංස්කෘතිය පවරා දීම තමයි අපේ වගකීම. එසේනම් මේ සුන්දර දෙහෝරාව රස ගන්නවන්නට මා ගෞරවයෙන් ආරාධනය කරනවා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය සංසදයේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී උපුල් සේමසිංහයන්ට. කලාකරුවෝ කල්පනා කළා අපේ ජන සමාජයේට පැරණි රජවරු ගැන, අපේ ජාතක පොත ගැන, එහි තියෙන වටිනා චරිත ගැන මේ වේදිකා නාට්‍ය තුලින් යලි සිහිපත් කිරීමක් කළ යුතුයි කියන්නේ. ඒකයි ජෝර්ජ් සිල්වා දුටුගැමුණු චරිතය වේදිකාවට රැගෙනේ. ඒකයි ජෝර්ජ් සිල්වා මහා මායා දේවිය ගැන සිහිපත් කරන්නේ. ඔහු සමගම මේ නාට්‍ය කලාව, නෘත්‍ය කලාව සමාජගත කරන්නට නීතිඥ චාල්ස් ඩයස්කෝරි අත්තර බඳ ගන්න. ඔහු 1878 උපන් කෙනෙක්. සංගීතය සුවිශේෂයි මේ නෘත්‍යවල. සතාසියුම් තමයි චාල්ස් ඩයස්කෝරිගේ නෘත්‍ය ගණනාවක සංගීතඥයා වේ. එතුමන් කුස ජාතකය, විදුර ජාතකය, බෝධිදත්ත ජාතකය නෘත්‍ය බවට පත් කරා.
අපි දන්නවා අද අපේ ළමයින්ගේ වීරයෝ ඔය බෙන්ටෙන්ලා වුණාට, ටින්ටින්ලා වුණාට, ස්පයිඩර්මෑන්ලා වුණාට මේ කලාකරුවෝ පෙන්නපු වීරයෝ බෝසත්වරු, විදුර පඬිතේ, මහෞෂධ පඬිත, සේනක පඬිත, මේ පඬිතවරුන්ගේ බුද්ධියෙන් ඔවුන් ජීවිත ජයගත් හැටි. විදුර නාට්‍යයේ කතාව ඉතාම දිගුයි. මේ මොහොතේ කියන්න වෙලාවක් නැහැ. දරුවන්ට පුළුවන් විදුර ජාතකයේ කියවන්න. ධනංජය රජු, පූර්ණික යක්ෂයා, විදුර පඬිතයෝ ඒ දරුවන් දෙන්න. විදුර පඬිතයන්ගේ දරුවන් දෙන්න ගායන ගීතයක් මෙම ගිම්හාන ග්‍රීෂ්ම වූ කාලේ. නාට්‍යකරුවා කතරම් දක්ෂද කියනවනම් කැමරා කාචෙන් අපි නොදුටු ඒ වේදිකාවේ නොපෙන්වන දර්ශන භාෂාව තුළින් ඒ පරිසර අලංකාරය අපේ ප්‍රේක්ෂක මනසට රැගෙන එනවා. යස රම්‍යාව සැන්දේව කීමෙන් අපේ උද්‍යානයේ ක්‍රීඩා සැපාදී සූර්යයා යයි බැසී චන්ද්‍රයා එයි නැගී බිගු රාශී මధు ලෝලේ හැසිරෙන්නා කෝකිලාදී පක්ෂි ගීත රැවදී නැගී ඒ පරිසරයේ සන්ධ්‍යා කාලයේ චාල්ස් ඩයස් සූරින්ගේ භාෂාව තුළින් අපේ මනසට රැගෙන එනවා. වැඩසත්ත නාලක ප්‍රංකර දේශයේ පෙපෙයි රජුගේ සහෝදරිය තමයි වැඩසත්ත කුමරිය. ඇය කොන්ස්ටන්ටිනෝපල් රටේ රජ කරන අලිසන්දර රජු සමග විවාහ වෙනවා. රජමාලිගාවේ ඇතිදැඩි වන වෙතර කියන තරුණයා වැඩසත්ත කුමරියගේ ඇසුර පතන. නමුත් වැඩසත්ත බිසව වෙදරට කැමති වෙන්නේ නැහැ. ඔහු කෝප වෙලා අලිසන්දර රජුට කේලමක් කියනවා. ඒ බිසව පතිතෝණී කියලා. අලිසන්දර වැලසත්ත බිසව පිටුවහල් කරනවා. ඇය නිවසේ සිට කැඳවාගෙන යන්නේ මහලු මේ කරුවේ
බ්ලැන්ඩමයි ඔවුන් ගිහිල්ලා ඕලියන් කියන වනයේ වාසය කරනවා. ඒ වනයේදී ඈ දරුවෝ ලබන. නමුත් මේ කතාව ඇතුලේ අපේ මනුෂ්‍යත්වයේ දයාව කරුණාව හරි අපූර්වට ගලාගෙන යනවා. ඒවා කිතුණු ආගමේ කතා කියලා අපේ බෞද්ධ මුහුණුවරට බෞද්ධ අපේක්ෂාවන් බෞද්ධ සංස්කෘතියට කිසිදු බාධාවක් වුණේ නැහැ. මේ ගීත විශේෂයෙන් අපේ ජන ජීවිත වැළඳගත්තා. ගම්බීර තෙදැති කොන්ස්ටන්තිනෝපුරේ පුර වර්ධන කරන අග නරනා මෙමන් ඒ තමයි අලිසන්ද්‍රී රජු. අපි ආමු උපුල් සේවසිංහගේ හඬ. ඔබලා මේ හැමෝම සෞන්දර්ය විශ්යක් හදාරනද කියලා මම විශ්වාස කරනවා. මොකක් මේ නැටුම් සංගීත චිත්‍ර ඕන මේ නාට්‍ය අරන් කලාව ඒ හැම දෙයකම නාටකම් කියන එකට අවශ්‍ය වෙනවා. චිත්‍ර කලාවක් අවශ්‍ය වෙනවා. එතකොට මේකෙදි මේ මද්දලිය කියන සංගීත භාණ්ඩය හරි විශේෂයි. ඒකට තමයි මේක දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතයේ ආభాසයෙන් අපේ රටට සංක්‍රමණය වෙච්ච සංගීත භාණ්ඩයක්. නාට්‍ය කලාවක් වෙනුවෙන්ම ලෝකයේ යම්කිසි සංගීත භාණ්ඩයක් නිර්මාණය වෙලා තියෙනවා නම් නාට්‍ය කලාව වෙනුවෙන්. මේ මද්දලිය පොඩ්ඩක් මේ රජික ඔක පොඩ්ඩක් අර තබ්ලා වගේ මේ ගහන හැටි පොඩ්ඩක් වෙනස්. පොඩ්ඩක් ගහලා පෙන්නන්න. මේක මේ ටිකක් අපේ රටට නිකන් මේ නුහුරු දෙයක් වගේ. ඔබ මනමේ සිංහබාහුව වගේ නාට්‍ය නරඹලා තියෙනවා නම් මෙයාට හුරු ඇති. ඉතින් අපේ මහදුරු සරච්චන්න් අපේ ගුරුදේවයාණන් තමයි මේක ලංකාවට හඳුන්වා දෙලා තියෙන්නේ. මේක ඉන්දියානු සංගීත භාණ්ඩයක් වුණා දකුණු ඉන්දියාවත් මේක නැහැ. දකුණු ඉන්දියාවත් මේ සංගීත මද්දලිය කියන එක තමයි ඔයාලට අමාරු. මේකට ලොකු වෙනස් එකක් තියෙනවා. එතකොට මේක විශේෂත්වයක් මොකද මේ නළුවාගේ දැන් අර නෘත්‍ය අපි ගීත ගායනකට මේ සංගීතයේ එකත් එක තමයි නළුවාගේ භාවය ප්‍රකාශ වෙන්නේ. හැබැයි නාටකමේදී නළුවාගේ රංගනය ප්‍රබල කරන්නේ මෙන්න මේ මද්දලිය කියන සංගීත භාණ්ඩයේ මේ ගෝර නාඩු හරහා. එතකොට මේක හරි ගෝර නාඩු හඩක් මේ හරිය උදාහරණයකට කරා පහතරට බෙරේ වගේ. පහතරට ഘോഷක බෙරේ කියලා කියන්නේ ඒකෙත් ගහම ගෝරනාඩු හදන්නේ නැහැ. මේකෙත් තමයි අර තබ්ලා වගේ සරල සුමට සුගම හදක් අපිට එන්නේ නැහැ. ඒතකොට මේවා ඒකල අපේ පැරණි මුතුමිත්තු ගායනා කරලා තියෙන්නේ මේ සංගීත භාණ්ඩයේ වාදනය කරද්දී මේ හඬ පරදවලට තමයි ගායනා කරලා තියෙන්නේ. ඒ අත්දැකීම ලබා ගන්නත් එක්ක මේක අපි මේ තාක්ෂණය ඔක්කොම ඔෆ් කරලා අපි මේක සජීව ගායනා කරලා බලමු. අපි දුක්ටක් දරුවන්ට මේ අපේ මද්දලය දැන් මනමේ සිංහබාහුවේදී නාට්‍යවල විවිධ අවස්ථාවල විවිධ නාදමාලා වලින් වාදනය කරනවා. ඔව්. ටිකක් අහන්න සලස්වමු. ඔව්. අපි එකක් කරමු. දැන් රජ කෙනෙක් එනවා. මේ දෙක රජ කෙනෙක් ගෙන්නන්න හදන්නේ. හරිද? ඒතකොට මෙන්න මේ රජක පොඩ්ඩක් කියන්න මොකක්ද සාමාන්‍ය රජ කෙනෙක් පය ගෙන්නන්න නම් අපි වාදනය කරන නාදමාලා මොකක්ද? වසන්තාලේ. වසන්තාලේ. අන්න වසන්තාලේ මේ රජුරු එන්නේ. හරිද? ඔන්න බලන්න. වේදිකාවේ පිට වෙන්න උනා. ඒකට අපිට කඩිනම් පසන්තාලය කියලා. ඔය ඔකේ ඩබල් කරලා ගන්න මේ බලන්න. දැන් කුමාරිකාවක් ගෙන්නන්න ඕනේ අපිට. කුමාරිකාවක් ගෙන්නන වේදිකාව. බැලසන්ත නාඩගමේ ගම්බීර දෙනති ගීතය අහලා බලමු.
1770 ඉපදිලා තියෙන්නේ. මෙතුමන් තමයි කම්මලේ වැඩ කරන ගමන් අඳුර කෑල්ලකින් කම්මලේ බිත්තිවල කවි ලියලා නාටකම් කලාව ජනගත කළේ. ඇහැලේ පොළ, මාතලන්, සිංහවල්ලි, හෙලේනා, රජතුන් කට්ටු, විශ්වකර්ම ආදී නාටකම් රසක් එතුමන්ට හැකි වුණා අපේ ජන සමාජයේ රසය වෙනුවෙන් දායාද කරන්න. සතරි කොළම් වලට වඩා අපේ වේදිකාව හැදකලේ මේ නාටකම් සම්ප්‍රදාය. විශේෂයෙන් එහි භාවිත වුණ මද්දලය වික්‍රිස්තියන් පෙරේරා පොඩින් පසු මේ නාටකම් කලාව ඉදිරියට අරන් එනවා. නාටකම් වලින් පස්සේ අපේ ජනරංග මඩල විශේෂයෙන් හැඩගැන්වුවා නෝර්ති සම්ප්‍රදාය. එහි ප්‍රෝග්‍රාමී නිර්මාණකරුවෙක් නීතිඥ ජෝන්ද සිල්වා. ජෝන්ද සිල්වා සෝරින් 1857 උපන් කෙනෙක්. 922 ඔහු අප අතරින් සමුගන්න. ඒකයි මම කියුවේ මේ සියලු නිර්මාණ 925ට පෙර අපේ රටේ කලාකරුවන්ගේ නිර්මාණ. ජෝන්ද සිල්වාගේ සිරිසඟලෝ විශ්වනාත් ලවජීගේ සංගීතයේ සංගබෝධි ගෝඨාභය හා සංගතිස්ස අනුරාධපුරේ වඳින්නට යනවා. ඔවුන්ගේ වඳින අතර තුන්දෙනාම ගීතයක් කියේ.
ජෝන් ද සිල්වා ශූරින්ගේ සිරිසංගබෝ නූර්ති නාට්‍ය 1903 වේදිකාගත වෙන්නේ. මේ කතා පුවතේ සිටින ගෝඨාභය කුමරු සංඝබෝධි කුමරුව ඝාතනය කරන්න සූදානම් වන ආකාරය හරි අපූර්වට ජෝන් ද සිල්වා මේ ගී පදවලට එකතු කරනවා. අපි සාහිත්‍යයේ කතා කරන ශබ්දාලංකාරයක් වන අනුප්‍රාසය. ඒ කියන්නේ එකම අකුරක් හෝ එකම ශබ්දයක් එක තැන නැගී තැබීමෙන් නගන ශබ්ද රසය. හරි අපූර්වට මේ සිරිසංගබෝධි මාලිගාවේදී ගීතේ ඇතුළත් වෙනවා. අල්ලබන්ද රඳබින්ද උන්ද කොන්ද ළමිසින්ද. අර රැප් සංගීතය කියලා අපි අලුතින් හඳුනාගත්තු ඒ නාද රටාව හරි අපූර්වට මේ නූර්ති ගීවල දැකගත හැකි. අපි අහමු ජෝන් ද සිල්වාගේ සිරිසංගබෝ නූර්තියේ සිරිසංගබෝධි මාලිගාවේ ගීතය උපුල් සේමසිංහයන්ගේ හඬින්. සිරිසංගබෝධි මාලිගාවේදී දැක ප්‍රාණේ හඬි වෙන්න බැටදී සිරිසංගබෝධි මාලිගාවේදී දැක ප්‍රාණේ හඬි වෙන්න බැටදී අල්ලබන්දරන්ද බින්ද කුඳ කොඳ ළමිසින්ද සැඳ කාලි මාලිගාවේ ඉන්න මසොයා අල්ලබන්දරන්ද බින්ද කුඳ කොඳ ළමිසින්ද සැඳ කාලි මාලිගාවේ ඉන්න මසොයා සිරිසංගබෝධි මාලිගාවේදී දැක ප්‍රාණේ හඬි වෙන්න බැටදී සිරිසංගබෝධි මාලිගාවේදී දැක ප්‍රාණේ හඬි වෙන්න බැටදී අල්ලබන්දරන්ද බින්ද කුඳ කොඳ ළමිසින්ද සැඳ කාලේ මාලිගාවේ ඉන්න මසොයා අල්ලබන්දරන්ද බින්ද කුඳ කොඳ ළමිසින්ද සැඳ කාලේ මාලිගාවේ ඉන්න මසොයා ධර්මශීලී රත්න රාජා ළමි දිවිනසා කර්ම වෙන්නේ පස්සේ හින්දා කින්ද දොසොයා ධර්මශීලී රත්න රාජා ළමි දිවිනසා කර්ම වෙන්නේ පස්සේ හින්දා කින්ද දොසොයා කොළහල සිද්ද වෙට කාලේ බොසොදා කොළහල සිද්ද වෙට කාලේ බොසොදා හෙතසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ භංග කරලා මිමෙන මාලික සොයා හෙතසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ භංග කරලා මිමෙන මාලික සොයා සිරි සංඝබෝධි මාලිකාවේදී දැක ප්‍රාණේ හඬි වෙන්න බැටදී සිරි සංඝබෝධි මාලිකාවේදී දැක ප්‍රාණේ හඬි වෙන්න බැටදී අල්ලබන්දරන්ද බින්ද කුඳ කොඳ ළමිසින්ද සැඳ කාලේ මාලිගාවේ ඉන්න මසොයා අල්ලබන්දරන්ද බින්ද කුඳ කොඳ ළමිසින්ද සැඳ කාලේ මාලිගාවේ ඉන්න මසොයා සිරි සංඝබෝධි මාලිගාවේදී දැක ප්‍රාණේ හඬි වෙන්න බැටදී ಭಾರತයේ රචනා වුණ රාමායන වාල්මීකි කියන සංස්කෘත පඬිවරයාගේ කෘතියක්. මේ සංස්කෘත සාහිත්‍ය සිංහල සාහිත්‍යයට ඉතාම ඍජු බලපෑමක් කළා. විශේෂයෙන් නූර්ති නාට්‍ය සැකසූ නාට්‍යකරුවෝද වාල්මීකිගේ රාමායනයෙන් කතා පුවත් අරගෙන වේදිකාගත කළා. ජෝන් ද සිල්වා සූරින් 1904 රාමායනයේ නූර්තිය නිර්මාණය කරා. මේ කතා පුවත හරි සුන්දර ප්‍රේම කතාවක්. රාමායනයේ අයෝධ්‍යා දේශයේ දසරථ රජුට රාම ලක්ෂ්මණ හා භාරත කියලා පුතුන් තිදෙනෙක් ඉන්නවා. මෙයින් වැඩිමහලු පුත්‍රයා තමයි රාම කුමරු. එයා ජනක දේශයේ ජනක රජුගේ දියණිය වූ සීතාට පෙම්බඳිනවා. ලංකා දේශයේ හිටපු රාවණ රජුරු ওই විජයට බොහෝ කාලයකට ඉහත ඔහුද සීතාට ඇලුම් කරනවා. ඔහු යාචක වේශයෙන් ගොස් සීතා කුමරිය පැහැරගෙන එනවා. ඔය නූරෙලිය පැත්තේ සීතා එළිය කියන ප්‍රදේශයේ ඈ සංගවාගෙන හිටියා කියලා අපේ ජනප්‍රවාදවල සඳහන් වේ. රාම සීතාට තියෙන ආදරය නිසා සීතා ගැන තොරතුරු හොයන්නට හනුමන් ඒ කියන්නේ අංජන දේවියගේ පුතු ලංකාවට එවනවා. ඒ රාම සීතා කතාවේ හනුමන් තමයි රාමට උදව් කරන්නේ මේ සීතා පිළිබඳ තොරතුරු
සොයන්න. ලංකාවට ඇවිල්ලා ඒ ලංකාවේ තියෙන සුන්දරත්වය නරඹමින් ගායන ගීතයක් අපි බොහෝ විට අහලා තියෙනවා. විශේෂ අවස්ථාවල කියලා තියෙනවා. අඹදම නාරං කෙසෙල් දෙල් වනා කකාමේ වන සැපා ලබනේ. අපි අහමු උපුල් සේමසිංහයන්ගේ හඬින්. අඹදම නාරං කෙසෙල් දෙල් වනා කකාමේ වන සැපා ලබනේ. අඹදම නාරං කෙසෙල් දෙල් වනා කකාමේ වන සැපා ලබනේ. ගංගාවේ උළු ඇති ඒවායි කැම නැති ඇත පුෂ්ප අත්ති අත්ති ඒවා පිපේ. ගංගාවේ උළු ඇති ඒවායි කැම නැති ඇත පුෂ්ප අත්ති අත්ති ඒවා පිපේ. අඹදම නාරං කෙසෙල් දෙල් වන කකාමේ වන සැපා ලබනේ. Sinadi rete sevi ki khadam detmai. Sinadi rete sevi ki khadam detmai. Mallika vel boti dinna, mallika vel boti dinna. Vishal mewani ma pravesam Om vela innem pravesam Om vela innem Vasi sunda pette pinda priti hada veni vada Komadam ette megase Vasi sunda pette pinda priti hada veni vada Komadam ette megase Ampedam naram kesel dil pana kakame Vana sapa labne Abdam naram kesel dil vana kakame vana sapa labne. අපේ නාඩගම් කලාවේ පියා ලෙස සැලකෙන පිලිප්පු සිඤ්ඤෝ එතුමා රෝමානු කතෝලික භක්තිකයෙක් විදිහටයි පිළිගැනෙන්නේ. ඒ වගේම ඊට පසුව නාඩගම් රචනා කළ වී ක්‍රිස්තින් පෙරේරා එතුමාද කතෝලික ආගමිකයෙක්. එනිසා මොවුන් මේ කිතුණු දහමේ ඇති සුන්දර කතාපුවත් නාඩගම් තුලින් වේදිකාගත කළා. ක්‍රිස්තින් පෙරේරා විසින් රචිත යුජින් නාඩගම, බැලසත්ත නාඩගම, ඒ වගේම බ්‍රන්පෝඩ් නාඩගම මේ නාඩගම් වල තියෙන කතා කිතුණු දහමේ කතා. බැලසත්ත නාඩගමේ අපි කතා කළා අලිසන්දර රජු තමන්ගේ බිසව බැලසත්ත කුමරිය පතිද්‍රෝහී වූවා කියා මාලිගෙන් පළවා හරින. ඒ මාලිගේ සේවය කළ බ්ලැන්දමයින් කියන සේවකයා ඈ කැටුව එනවා ඕලින් කියන වනයට. බැලසත්ත කුමරිය නියුන් දරුවන් දෙදෙනෙකු ලබන. මේ නියුන් දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙක් ඒ මොහොතේම වෘකයෙකු විසින් රැගෙන ගොස් වනාන්තරයේ ඇතිදෙලි කරනවා. අනික් දරුවා පෙපෙයින් නැමැත්තෙකු විසින් සොයාගෙන ගොස් තමන්ගේ දියණිය වන එංගල් තිනාට හදා වඩා ගන්න දෙනවා. එනිසා මේ නාඩගම් කතාවලට ඇතුළු වුණ නැලවිලි ගී අපි දන්නවා අපේ ජන සාහිත්‍යයේ තියෙන විශේෂයෙන් ජන කවි අතර තියෙන දරු නැලවිලි ගී කොතරම් අර්ථවත්ද කොතරම් සුන්දරද. අද තියෙන දරුවන් නලවන මේ නූතන සංගීතයට වඩා අර්ථවත් ඒ දරුවන්ගේ නැලවිලි තාලයට කොච්චර ගැලපෙනවද. අපි අහමු මේ ක්‍රිස්තියන් පෙරේරාගේ බැලසත්ත නාඩගමේ ඉඳින් බබෝ ගීතය අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධාරිණී ඉරන්දිකා දිසානායකගේ හඬින්. නන නන
සිංහල නාට්‍ය කලාව සොකරි කෝලම් නාඩගම් ආශ්‍රයෙන් මූර්ති නාට්‍ය තුලින් තීටර් නාට්‍ය තුලින් තම දියුණු තැනකට රැගෙන එන්නට අපේ නාට්‍යකරු සමත් වෙනවා. ප්‍රේමසිංහ වැලිකල ශූරීන් අපි පී වැලිකල කියලා හඳුන්වන්නේ ඔහු ගුවන් විදුලි නාට්‍ය රචනය සහ නිෂ්පාදනය සඳහා වැඩි ප්‍රසිද්ධියක් ඉසිලුවක්. ඔහු වේදිකා නාට්‍ය ගණනාවක නිෂ්පාදකයෙක්. 1958 නිකොලායි ගොගොල්ගේ ද මැරේජ් නාට්‍ය ඔහු විවාහය නමින් සිංහලයට පරිවර්තනය කළා. ඒ වගේම ආණ්ඩුවේ පරීක්ෂක කියන්නේ ඔහු පරිවර්තනය කළ ගොගොල්ගේ නාට්‍යයක්. ශ්‍රී හර්ෂගේ රත්නාවලි නාට්‍ය ඔහු යලි නිෂ්පාදනය කළ 1959. ඒ වගේම සංස්කෘත නාට්‍යයක් වන මැටි කරත්තයත් පී වැලිකලගේ නිෂ්පාදනයක්. ඔහුගේ ජනප්‍රියම නාට්‍ය ලෙස සැලකෙන්නේ 1961 නිෂ්පාදනය වුණ කුණ්ඩලකේසි. මේක අපේ සිංහල බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයක් වන ධර්මසේන හිමියන්ගේ සද්ධර්ම රත්නාවලිය ඇතුළත් ලස්සන කතාවක්. එක්තරා සිටු කුමරියක් 12 හැවිරිදි වී මිත්‍යා ඇසුරෙන් මුදවන්නට දෙමව්පියෝ සත්මහල් ප්‍රාසාදයේ සිරකොට ඇති දෙඩි කළා. එයා ඒ යෞවනයට එනකොට ඇතිවන හැඟුම් එක්ක සිරකාරියක්ව හිටින්නට බැරි නිසා අර සඳළු තලයේ ඉඳලා දකින්න පාරේ ගෙනියනවා දකින්න සොර දෙටුවෙකුට ආදරය කළා. කෙසේ හෝ ඒ සොර දෙටුවා මාලිගයට ගෙන්වා ගන්නයි උපවාස කරා. නමුත් ඇගේ ආදරයෙන් සැලකිලි වලින් සොර දෙටුවා වෙනස් වෙන්නේ නැහැ. ඔහු උපායශීලීව කැටුව ඒ සොරපව්ව කියන එකල සොරුන් පෙරලන ගල මුදුනට නගී. මේ නාට්‍යයේ විශේෂත්වයක් තමයි වකට මනමේ නාට්‍යයේ මනමේ කුමරුට රඟපෑ බෙන් සිරිමාන් මේ කුණ්ඩලකේසි නාට්‍යයේ හොරාගේ චරිතය රඟපාන. කුමරීට රඟපෑ ත්‍රිලිෂ්‍යා ගුණවර්ධන කුමරියගේ චරිතය රඟපාන. අන්න බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලන. කුණ්ඩලකේසි නාට්‍යයේ පෙළ රචනයේ මහගම සේකරයන්ගේ මේ නාට්‍ය බොහෝ ජනප්‍රිය වුණේ සේකරයන්ගේ ගීතවල තිබුණු ඒ නාට්‍ය රස නිසා. අපි හමු අන්න බලන් සඳ උපුල් සේමසිංහන්ගේ සහ ඉරන්දිකා දිසානායකගේ හඬින්. Atas
ශෝකද මුල් නිවනා හද ශෝකද මුල් නිවනා ඉසරණ සරණ ලැබ ගන්ට අවසරයි ඉර සඳ දෙවි නමදින්ට අවසරයි මිහිකත් දෙවි නමදින්ට අවසරයි